හරි. අපි අද කතා කරන්න යන්නේ රාජ්‍ය මූල්‍ය ශේෂයන් වල එක්සෑම් එකට වැදගත් වන කොටස් ටිකක් සූත්‍ර ටික එක තැනකට ගන්න යන්නේ. එතකොට මේකේ විශේෂයෙන් මතක තියාගන්න ඉස්සෙල්ලාම රාජ්‍ය වියදම. අපි රාජ්‍ය වියදම ගන්න ප්‍රධාන කොටස් තුනක එකතුවක්. එක වර්තන වියදම්, දෙක ප්‍රාග්ධන වියදම් සහ තුන ශුද්ධ ණයදී. ඊට පස්සේ වර්තන වියදම් වල තියෙනවා කොටස් තුනක් මතක තියාගන්න. භාණ්ඩ හා සේවා මත වියදම්, වර්තන සංක්‍රාම, පොලී ගෙවීම. එතන මේ කොටස් තුනේ එකතුවෙන් තමයි වර්තන වියදම් හැදෙන්නේ. ඊළඟ ප්‍රාග්ධන වියදම කොටස් තුනයි. මූර්තවත්කම් අත්පත් කර ගැනීම, ප්‍රාග්ධන සංක්‍රාම, ඌන වියදම් සඳහා ප්‍රතිපාදන. මේ තුනේ එකතුව තමයි ප්‍රාග්ධන වියදම වෙන්නේ. හැබැයි සුද්ධ ණයදී එතන මේ ප්‍රධාන කොටස් තුනේ එකතුව රාජ්‍ය වියදම වෙනවා. ඊට පස්සේ රජයේ මුළු ලැබීම්. දවන බලන්න මේ රාජ්‍ය අයභාරය ලැබීම් සහ ප්‍රදාන කියන කොටස් තුනක් ඈ. රාජ්‍ය මුළු ලැබීම් කියලා කියන්නේ රාජ්‍ය අයභාරයට එකතු වෙනවා ප්‍රදාන. අයභාර අපි ගත්තොත් එහෙම අයභාර හැදිලා තියෙන්නේ බදු ආදායම සහ බදු නොවන ආදායම් වලින්. එතන මේ ප්‍රදාන කියලා කියන්නේ අතන ඔක ගන්න ප්‍රදාන විදියට අපි ආයේ ගෙවන්න ඕනේ නැති ගොඩක් අපිට පිටරට වලින් හම්බෙන දේවල්. ඒ අපිට තෑග්ගක් වගේ අපි ආයේ ගෙවන ඒවා නෙමෙයි, ණය නෙමෙයි ඈ. ප්‍රදානයක්. එතකොට මේවල එකතුව තමයි මුළු ලැබීම වෙන්නේ. රාජ්‍ය අයභාරයට ප්‍රදාන එකතු වුනහම මුළු ලැබීම හැදෙනවා. ඊට පස්සේ අපි නිතර අහන කතාව වර්තන ගිණුමේ ශේෂය. එතන වර්තන ගිණුමේ ශේෂය කියලා කියන්නේ රාජ්‍ය අයභාරය. හැබැයි මෙතන ප්‍රදාන නැහැ. ඒක ඔළුවේ තියෙන්න ඕනේ. රාජ්‍ය අයභාරය කියලා ගන්න ප්‍රදාන නැහැ. ඔයාලට සමහරකට ගානක දෙන්න පුළුවන් මේක හොයාගන්න. අපිට මේක හොයාගන්න පුළුවන් මුළු ලැබීම් වලින් ප්‍රදාන අඩු කරොත් එහෙම අපිට එනවා රාජ්‍ය අයභාරය. පැහැදිලිනේ? මෙයාගෙන් මෙයා අඩු කරොත් එහෙම මෙයා ඉතුරු වෙනවා. එයාගෙන් අඩු කරනවා වර්තන වියදම්. ඒ කියන්නේ මේ කෑල්ල විතරක්. එතකොට අපිට එනවා වර්තන ගිණුමේ ශේෂය. ඒතර ඔළුවේ තියෙන්න ඕනේ මෙතන අපි ගන්න මුළු ලැබීම් නෙමේ රජයේ රාජ්‍ය අයභාරයෙන් වර්තන වියදම් අඩු කරාම අපිට එනවා වර්තන ගිණුමේ ශේෂය. ඊට පස්සේ ඊළඟ එක සමස්ත ශේෂය. අපි සමස්ත ශේෂය ගද්දී මුළු ලැබීම්. ඒ කියන්නේ මේ කොටස් දෙකම තියෙනවා. එතන මුළු ලැබීම් කියලා කියන්නේ අයභාරය ධන ප්‍රදාන. ධන ප්‍රදාන. හරි. ඒ දෙකම තියෙනවා. එකෙන් අඩු කරනවා රජයේ මුළු වියදම. එතන මුළු වියදම කියන්නේ වර්තන වියදම්, ප්‍රාග්ධන වියදම්, ශුද්ධ ණය දීම් කියන කොටස් තුනේම එකතුව. ඒ තුනම අඩු වුනහම තමයි සමස්ත ශේෂය එන්නේ. ඔයාට මේක තව විදිහකට දෙන්න පුළුවන් ගාණක් හදද්දී අපිට සමහරකට වර්තන ගිණුමේ ශේෂය දීලා තිබ්බොත් මේක හදන්න දෙන්න පුළුවන්. ඒතර අපි කරන්නේ වර්තන ගිණුමේ ශේෂයට දැන් බලන්න වර්තන ගිණුමේ ශේෂය ගද්දී දැන් මුළු ලැබීම් තියෙන්න එපා. මොකද අපි වර්තන ගිණුමේ ශේෂ හොයදී අරන් තියෙන අයභාරය විතරයි. ඒතර ප්‍රධාන කෑල්ල අරන් නැහැ. මෙතන ප්‍රධාන කෑල්ල නැහැ නේ. ඒක එකතු වෙන්න ඕනේ. ප්‍රධාන කෑල්ල එකතු වෙන්න ඕනේ. එකතු වෙලා මුළු වියදම්නේ. දැන් සමස්ත ශේෂය හොයද්දී මුළු වියදම් අඩු වෙන්න ඕනේ. හැබැයි අපි වර්තන ගිණුමේ ශේෂය හොයද්දී අඩු කරේ වර්තන වියදම් විතරයි. එහෙනම් අපි තව අඩු කරන්න ඕනේ ප්‍රාග්ධන වියදම් සහ ශුද්ධ ණයදී. ප්‍රාග්ධන වියදම් ධන ශුද්ධ ණයදී. ටික අමාරු ගානක් දුන්නොත් මේවායක් දෙන්න පුළුවන් ඈ. දැන් බලන්න අර උඩ ටික හරනම් මේක එක හදා ගන්න පුළුවන්. දැන් වර්තන ගිණුමේ ශේෂය හොයද්දී අපි කරේ අයභාරයෙන් අඩු කරානේ වර්තන වියදම්. අපි ඕකේනේ වර්තන ගිණුමේ ශේෂය හෙව්වේ. අයභාරයෙන් වර්තන වියදම් අඩු කරා. ඒතර සමස්ත ශේෂය හොයද්දී මුළු ලැබීම වලින් රජයේ මුළු වියදම්නේ. දැන් මෙතන මේ අයභාරය තියෙන මෙතන හරි. ප්‍රදාන මෙතන තියෙනවා හරි. ඒතර මේ දෙකම එකතු වෙලා තියෙන්නේ. ඒ වලින් අඩු වෙන්න ඕනේ මුළු වියදම්නේ. වර්තන වියදම තියෙනවා. ප්‍රාග්ධන වියදම තියෙනවා. ශුද්ධ ණය දීම. ඔයතර ඔය තුනම අඩු වෙලා තියෙන්නේ. ඒතර මේකම තමයි මේ තව විදියකට තියෙන්නේ.
පැහැදිලිනේ? ඔය එක එක විදිහට දෙන්න පුළුවන්. ඊළඟ එක ප්‍රාථමික ගිණුමේ ශේෂය. ප්‍රාථමික ගිණුමේ ශේෂය කියලා කියන්නේ රජයක අර ණය පොලිය ඇතුළත් නොවූ ශේෂය. එතකොට ප්‍රාථමික ශේෂයේදී මුළු ලැබීම් වලින් හැමතිස්සෙම දැන් මුළු ලැබීම් කියලා දොරුවට එන්න ඕනේ. අය බාරය ධන ප්‍රදාන මුළු ලැබීම් වලින් අඩු කරනවා රජයේ මුළු වියදම. එතකොට ඔළුවට තේන්න ඕනේ රජයේ මුළු වියදම ඇතුලේ මේ පොලී ගෙවීම් තියෙනවා. අපිට දැන් මෙයාව අයින් කරන්නයි ඕනේ. එහෙනම් එයාගෙන් අඩු කරනවා පොලී ගෙවීම්. මේක තව විදිහට වඩන්න පුළුවන්. මුළු ලැබීම් වලින් රජයේ මුළු වියදම අඩු කළොත් එහෙම අපිට එනවා සමස්ත ශේෂය. සමස්ත ශේෂය දැන් ඔන්න පටල ගන්න එපා මෙයාගේ මේ අඩුවම සමස්ත ශේෂනේ මෙයාට එකතු වෙන්නයි ඕනේ ඇයි ඒ ඍණ අයින් වෙනවම ධන එකතු වෙන්නයි ඕනේ පොලී ගෙවීම. මොකද අපි මෙතන මේ ඉවත් කරනවා කියලා කියන්නේ මේ වියදමෙන් ඉවත් කරන්නේ. දැන් මෙතන උත්තරේ ඇවිල්ලා තියෙන්නේ පොලී ගෙවීම අඩු වෙලා එයාව ඉවත් කරනවා කියන්නේ එයාව නොසලකා හරින්න නේ. එහෙනම් අපි එයාව එකතු කරනවා. ඒතර ඉවත් වෙච්ච කෙනාව ආය අයින් වෙලා යනවා. එහෙනම් මෙතන ධන වෙන්නේ සමස්ත ශේෂයට පොලී ගෙවීම එකතු කරන්නේ. පැහැදිලිනේ? මුළු ලැබීම් වලින් මුළු වියදම් අඩු කරාම සමස්ත ශේෂය අපිට මේ වියදමෙන් අයින් කරන්න ඕනේ. දැන් මෙතන තියෙන ශේෂය එහෙනම් ඍණය නැවෙන්නම ධන ශේෂයට එකතු කරාම අර අඩු වෙලා තියෙන ගාන නැති වෙලා යනවා. ඊළඟට දල මූල්‍යන අවශ්‍යතා. දල මූල්‍යන අවශ්‍යතා කියන එකේ තේරුම තමයි අපි මේ අවුරුද්දේ කොච්චර සල්ලියක් හොයාගන්න ඕනේද. එතකොට ඒකෙදි සමස්ත අයවැය හිඟය අපේ ආදායම් සහ වියදම් අතර පරතරය හිඟය එකතු වෙනවා ණය වාරික ආපසු ගෙවීම. අපි කලින් අරන් තියෙන ණයවල වාරිකය ගෙවන්නත් ඕනේ මේ අවුරුද්දේ. එතකොට මේ දෙකේ එකතුව තමයි දල මූල්‍යන අවශ්‍යතාව වෙන්නේ. හොඳට මතක තියාගන්න මේකට අගයන් ආදේශ කරද්දී අපිට අයවැය හිඟය ඍණ අගයක් ආවට මෙතනට ආදේශ කරද්දී ඍණ ලකුණ නොසලකා හරින්න. ඍණ ලකුණ හිතන්න එපා. මේ දෙක එකතු කරන්න. මොකද අපිට උතර අර අයවැය හිඟය හිතන්නකො අයවැය හිඟය 20ක් ආවේ කියලා. 20යි. ඒතර ඍණ 20 නෙන්නේ සාමාන්‍යයෙන්. ඒතර ඍණ දාන්න එපා. 20යි. ණය වාරික ගෙවන්න තියෙනවා කියනකො 10ක්. ඒතර අපිට ඔක්කොම 30ක් ඕනේ. සමස්ත අයවැය හිඟය ධන ණය වාරික ආපසු ගෙවීම. මෙතනද ඍණ ලකුණ පටල ගන්න එපා. ඍණ තියෙදි නැත්නම් මෙතන ඍණ 20 කියන්නකො. ණය ආපසු ගන්න 10ක් තිබ්බොත් අපිට එන්නේ ඍණයි ධනයි එකතු වුණාම ධන 10ක්. මේක අගේ නොසලකා හරින්න. මොකද අපිට සල්ලි තව 30ක් ඕනේ. අයවැය හිඟයයි ණය වාරික ආපසු ගෙවීමයි. ඊළඟ ණය සේවා කරන ගෙවීම කියලා කියන්නේ අපි ගත්ත ණය වෙනුවෙන් සම්පූර්ණ ගෙවීම. ඒතර අපි ගෙවන්න තියෙන පොලියයි ණය වාරිකයයි දෙකම එකතු වුනහම තමයි ණය සේවා කරන ගෙවීම වෙන්නේ. ඒතර එක්සෑම් එකට වැඩිපුර විශේෂයෙන් බලා ගන්න මෙන්න මේ හතර. මේකෙම MCQ වලටම ගොඩක් අහලා තියෙනවා. මේ ටික ඔලුවට දාගන්න එතකොට ඔක හරි. පැහැදිලිනේ? ඔය කොටස් ටික තමයි තියෙන විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. මෙතන තියෙන්නේ අයභාරය විතරයි ප්‍රධාන නෑ. මෙතන අයභාරය ප්‍රධාන දෙකම. ඊට මෙතන මුළු වියදමෙන් පොලි අයින් කරන්න ඕනේ. ශේෂය තිබ්බොත් පොලි එකතු වෙන්නයි ඕනේ. ඊට පස්සේ දල මූලන අවශ්‍යතාවය කියලා කියන්නේ රටකට ඒ අවුරුද්ද සල්ලි කොච්චරක් හොයාගන්න ඕනේද සම්පූර්ණ වශයෙන්. එතකොට අයවැය හිඟයයි ණය වාරික ආපසු ගෙවන්න අවශ්‍ය සල්ලි දෙකේම එකතුව තමයි දල මූල්‍යන අවශ්‍යතාව කියන්නේ. එතකොට මේ සමස්ත අයවැය හිඟය කියන එක ඕනනම් දෙන්න පුළුවන්. මුළු ලැබීම් ඍණ රජයේ මුළු වියදම් ධන ණය ආපසු ගෙවීම. ඔය MCQ වලට දෙන්න පුළුවන්. එතකොට සමස්ත අයවැය හිඟය වල දිග අර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ණය සේවා කරන ගෙවීම පොලිය ධන ණය වාරික ආපසු ගෙවීම. පැහැදිලිනේ? ඔය කොටස් ටික තමයි ඕකේ බලා ගන්න තියෙන. ඔය කොලයක ලියලා ෂේප් කරගත්තාම හරි. එතකොට MCQ සහ ගණන් හදන ඒවා ඔයාලට හදා ගන්න පුළුවන්. ඒ ගණන් හදන්න ආවොත් සෙකන්ඩ් පාර්ට් එකේ අන්න ඒකට මෙන්න මේ ටික ඔළුවේ තියෙන්න ඕනේ. මේ කොටස් තුන එකතුවෙන් තමයි වර්තන වියදම. මේ කොටස් තුන එකතුවෙන් තමයි ප්‍රාග්ධන වියදම. මේ ප්‍රධාන වියදම් තුනේ එකතුව තමයි රාජ්‍ය වියදම වෙන්නේ. එතකොට රාජ්‍ය වියදම වර්තන වියදම්, ප්‍රාග්ධන වියදම්, ශුද්ධ ණයදීම්. වර්තන වියදම් කොටස් තුනයි භාණ්ඩ හා සේවා, වර්තන සංක්‍රාම, පොලී ගෙවීම්.
ප්‍රාග්ධන වියදම් කොටස් 3යි මූර්තවත්කම් අත්පත් කර ගැනීම ප්‍රාග්ධන සංක්‍රාම ඌන වියදම් සඳහා ප්‍රතිපාදන. පැහැදිලිනේ? හරි. ඔය කොටස් ටික තමයි ඔයාලට බලා ගන්න තියෙන හරියට ඒ ටික හදා ගන්න. මේ වගේ අර තව ඔයගොල්ලෝ මොකක් හරි අමාරු කොටසක් තිබ්බොත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න අපි ඒකට තව ෂෝට් නෝට් එකක් හදලා ඉදිරිපත් කරන්නම්. හරි.